ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලට කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හතර මැටේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග ස්ථිතිචොත් CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන් පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිනි CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අප සමගින් 072 350 964. Welcome back to Career Coach YouTube channel. ඉතින් අදත් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන ආදරණීය යාළුවෝ ඔක්කොටම සුබ දවසක් කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. අපේ channel එකෙන් ඔයගලන්ට වීඩියෝ ගණනාවක් අරගෙන ආවිල්ලා තියෙනවා විශේෂයෙන් foreign countries job vacancy සම්බන්ධයෙන්. වෙන රටකට ගිහිල්ලා job එකක් කරන්න ආසාවෙන් බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් තමයි අපේ මේ channel එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් කැනඩා, නිව්සීලන්ත, නෙදර්ලන්ඩ්, ඕස්ට්‍රේලියා මේ වගේ රටවල් ගණනාවක job vacancy සම්බන්ධයෙන් වීඩියෝස් ගණනාවක් අපේ channel එකෙන් ඔබට අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අද අපි මේ අරගෙන ආපු වීඩියෝ එක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. කැනඩා නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් ජොබ් ෆෙයා එකක් සම්බන්ධයෙන් තමයි අපි අද තොරතුරු අරගෙන ඉන්න තියෙන්නේ. මේ ගැන විස්තර සඳහන් කරොත් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් ප්‍රාන්තයට සංක්‍රමණය වීමට අවස්ථාවක් ලබා දෙන විශේෂ වැඩසටහනක් ගැන තමයි විශේෂයෙන්ම අපි මේ අද කතා කරන්නේ. ඔබ කැනඩාවේ ඔබේ වෘත්තීය ජීවිතය හා නිවහන ගොඩනගා ගැනීමට උනන්දුව දක්වනවා නම් මේ වර්චුවල් සංක්‍රමණික වැඩසටහන ඔබට සහාය වීමට සූදානම්. මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් ප්‍රාන්තයේ පුරා ඇති සේවා යෝජකයන් ඔබ වැනි නිපුණතා සහිත සේවකයන් සොයමින් සිටිනවා. අදම ලියාපදිංචි වීමෙන් ඔබට උනන්දුව දක්වන රැකියා අවස්ථා සහ සේවා යෝජකයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය තොරතුරු හා සම්බන්ධතාද මේ තුලින් ලබා ගන්න පුළුවන්. මේකේ ෂෙඩියුල් එක ගත්තාම ගෝලීය ප්‍රේක්ෂකයන් සඳහා සැප්තැම්බර් 25 2025 සැප්තැම්බර් 18 වෙනි දින ඉවෙන්ට් එකක් සංවිධානය වෙනවා. මේ තියෙන ටයිම් එකට ඒ වගේම තව ඉවෙන්ට් එකක් ඕගනයිස් වෙනවා 2025 නොවැම්බර් 20. සැප්තැම්බර් වල තව එච්චර කාලයක් නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේකට හොඳට සූදානම් වෙන්න. මම කියන්නම් මේකට කොහොමද සූදානම් වෙන්නේ කියලා. නව රටක රැකියාවක් සොයා ගැනීම ගොඩාක්ම අභියෝගාත්මකයි. මේ වේදිකාව ඔබට ඔබේ CV එක පළ කිරීමටත් විශ්වසනීය සේවා යෝජකයන් සමග සම්බන්ධ වීමටත් ඒ වගේම රැකියා සොයා ගැනීමට බලපත්‍ර ලබා ගැනීම සහ වෘත්තිමය තොරතුරු ගැන වැඩි විස්තර දැන ගැනීමට ආරක්ෂිත කාර්යක්ෂම තැනක් ලබා දෙනවා. ඔබට මේකෙන් ලියාපදිංචි වීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැනත් මම මුලින් සඳහන් කරන්නම්. ඒකෙදී ඉල්ලුම වැඩි රැකියා ක්ෂේත්‍ර සොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ CV එක බඳවා ගැනීමට සූදානම් විශ්වාසනීය සේවාදායකයන් සමග බෙදා ගන්න පුළුවන්. සේවා යෝජක පැතිකඩ ප්‍රොෆයිල්ස් හරහා ව්‍යාපාර අවස්ථා ගවේෂණය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම නියාමනය කරන ලද වෘත්තීය සඳහා වෘත්තීය සහතික ගැන දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සාංක්‍රමණික තොරතුරු සැසි සඳහා සහභාගී වී සාංක්‍රමණික නිලධාරීන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන්න ඔබට පුළුවන්. මේ රැකියාව සම්බන්ධයෙන් ඔබට තියෙන ප්‍රශ්න ගැටලු කොහොමද වීසා හදාගන්නේ, කොහොමද ඒ රට මයිග්‍රේට් වෙන්නේ, මේ විස්තරත් ඔයගලන්ට ඩිරෙක්ට්ලි කතා කරලා එයාලා හරහා සම්බන්ධ වෙලා තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඊට අමතරව නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් ජීවිතයේ කෙබඳුද යන්න පිළිබඳව ඔබට සොයා බලන්න පුළුවන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා.
හරි. මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් මේක රෙජිස්ටර් වෙන්න කලින් මේක ශ්‍රී ලාංකිකයන්ට ඇප්ලයි කරාට පස්සේ ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. හරි. මේ තමයි මේ බෙනිෆිට්ස්. ශ්‍රී ලාංකිකයන් සඳහා මේ වැඩසටහන ලැබෙන විශේෂ ප්‍රතිලාභ ගැන කතා කරොත් නිපුණතා පිළිගැනීම ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සුසුකම් සහ වෘත්තීය අත්දැකීම් කැනඩාවේ සේවායෝජකයන් විසින් පිළිගනු ලැබීමට අවස්ථාව ලැබෙනවා. මේ ඔබගේ සුදුසුකම් නැවත ලබා ගැනීමට යන කාලය සහ මුදල් අඩු කරනවා. දෙවෙනි එක තමයි ඍජු සේවායෝජක සම්බන්ධතා. කියන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබොරටෝරි සේවායෝජකයන් සමග ඍජු සබඳතා ගොඩනගා ගැනීමට මෙතනින් ඔබට අවස්ථාව ලැබෙනවා. මේ සාම්ප්‍රදායික රැකියා ආයුධ ක්‍රියාවලියෙන් බැහැරව රැකියා අවස්ථා සොයා ගැනීමට ඔබට උපකාරී ක්‍රමයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඉක්මනින් සංක්‍රමණ ක්‍රියාවලිය. රැකියා අරුමක් ලැබෙන්නේ නම් ඔබට ප්‍රාන්ත අනුග්‍රහය සහිත සංක්‍රමණ වැඩසටහන් හරහා වඩාත් ඉක්මනින් කැනඩාවට සංක්‍රමණය වීමට මේ තුලින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තව එකක් තමයි අඩු ජීවන වියදම. ටොරොන්ටෝ හෝ වැන්කුවර් වැනි විශාල නගරවලට සාපේක්ෂව මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් ඒකේ රටේ ප්‍රදේශයේ ජීවන වියදම ගොඩක් අඩුයි. විශේෂයෙන් නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුයි. ඒ වගේම තමයි ආරක්ෂිත සහ සාමකාමී පරිසරය. ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත සාමකාමී ප්‍රජාවක ජීවත් වීමේ අවස්ථාවත් මෙහිදී ඔබට ලැබෙනවා. ඒ වගේම මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ලැබ්‍රඩෝර් කියන ප්‍රදේශයේ අපරාධ අනුපාත අඩු ප්‍රදේශයක් ලෙස හඳුනාගෙනත් තියෙනවා. ඊළඟ කාරණය තමයි හොඳ සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලාංකික පවුල්වලට කැනඩාවේ යහපත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය සහ ලොව ඉහළ තත්ත්වයේ අධ්‍යාපන ක්‍රමයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනවා. ඊළඟ කරුණ වශයෙන් සඳහන් කරනවා සංස්කෘතික විවිධත්වය හා ප්‍රාන්ත සංක්‍රමණිකයන්ට ඉතා මිත්‍රශීලී සහ පිළිගැනීමක් ඇති ප්‍රදේශයක් විදිහට මේක පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට තම සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීමෙන් නව සමාජයට ඇතුළු වීමට පහසුවක් තියෙනවා. ඊළඟට රැකියාව වර්ධන අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ දියුණුවට බොහෝ අවස්ථා ලැබෙනවා. ප්‍රාන්තයේ වැඩිවන ආර්ථිකය තුළ නව නිපුණතා ලබා ගැනීමට සහ වෘත්තීය මට්ටමින් ඉහළට යාමට අවස්ථා හම්බ වෙනවා. පවුල් එක් කර ගැනීමේ හැකියාව. ඔබ මේ ලැබ්‍රඩෝර් වල ස්ථීර පදිංචිය ලැබුවට පස්සේ ඔබට ඔබේ පවුලේ සමාජිකයන් දරුවෝ දෙමාපියෝ කැනඩාවට ගෙන ඒමට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි පුරවැසිභාවය ලබා ගැනීමේ මාර්ගය ගැන කතා කරොත් ප්‍රාන්ත අනුග්‍රහය යටතේ කැනඩාවට පැමිණීම ස්ථීර පදිංචිය සහ අවසානයේ කැනේඩියානු පුරවැසිභාවය ලබා ගැනීමට කෙටි මාර්ගයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ප්‍රාන්තයේ සහාය ශ්‍රී ලාංකිකයන්ට මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් සරණාගත සහාය ක්‍රියාකරුවන් සහ ප්‍රජා සංවිධාන වලින් පදිංචි වීමේ සේවා ලබා ගත හැකියි. මේවා භාෂා පුහුණුව, රැකියා සොයා ගැනීම, නිවාස ලබා ගැනීම සහ අත්‍යවශ්‍ය සේවා සොයා ගැනීමට උපකාර කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ලැබ්‍රඩෝර් මේකට ඇප්ලයි කරාට පස්සේ ඔබට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. සැප්තැම්බර් වෙනකන් කාලේ තියෙනවා ඔබට. ඉතින් අදම ඇප්ලයි කරන්න මම දැන් කියලා දෙන්නම් ඔබට කොහොමද මේකට ඇප්ලයි කරන්නේ කියලා. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. මේකේ යටටම ගියාට පස්සේ මේ රෙජිස්ටර් ටුඩේ කියන එක ක්ලික් කරන්න. එතනින් ගියාට පස්සේ මෙතනම රෙජිස්ටර් කියන එක ක්ලික් කරන්න. හරි. මෙතනින් තොරතුරු දක්වලා තියෙනවා 2015 මෙතන තොරතුරු දක්වලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේකෙදි සඳහන් කරන්න ඕනේ ලියාපදිංචි රෙජිස්ටර් වන්න පටන් ගත්තට පස්සේ ලියාපදිංචි වීමෙන් පස්සේ ඕනෑම වෙලාවක ලියාපදිංචි වීමෙන් පස්සේ ඔබට ඕනෑම වෙලාවක මේකට පිවිසිලා ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න පුළුවන්. ඊට පස්සේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් රජය ප්‍රාන්තයේ විශ්වසනීය සේවා යෝජකයන් සඳහා දත්ත සමුදායක් පවත්වාගෙන යනවා. ඔබ ඔබේ මේ CV එක මේකෙදි බෙදා ගන්නකොට ඔබ කෙලින්ම මේකේ රැකියා සොයන්නන්ගේ සමූහයට ජොයින් වෙනවා. සහ සේවා යෝජකයන්ට ඔවුන්ගේ පුරප්පාඩු හා බඳවා ගැනීමේ අවශ්‍යතා මත පදනම්ව සුදුසුකම්ලත් අපේක්ෂකයින් ඒ තුලින් සොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සේවා යෝජකයෙකු ඔබව සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට උනන්දුවක් දක්වනවා නම් පමණක් ඔබව සම්බන්ධ කරගන්නවා.
ඒ වගේම ඔබගේ CV එක එකතු කරන විට ඔබ කිසිදු නිශ්චිත රැකියාවකට අයදුම් කරන්නේ නැහැ. විශේෂයෙන් මම මේ ජොබ් එකට අයදුම් කරන කුක් කෙනෙක් නම් ඔබට කුක් ජොබ් එකකට විතරයි අයදුම් කරලා. ඒ වගේ එක රැකියාවකට පමණක් නෙමෙයි ඔබ අයදුම් කරන්නේ. මේ ඇප්ලිකේෂන් එක රැකියා ගණනාවකට මේක යොමු වෙනවා. රැකියා යෝජකයෝ ගණනාවකට මේ ඇප්ලිකේෂන් එක බලන්න පුළුවන් ඔබේ CV එක. නිසා කිසිදු නිශ්චිත රැකියාවකට නෙමෙයි මේක ඔබට අයදුම් කරන්න තියෙන්නේ. එතකොට සේවා යෝජකයෙක් ඔබව සම්බන්ධ කරගන්නේ නම් මිස ඔබට රැකියා පිරිනැමීමක් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරන්න ඕනේ. ඔබේ ඊමේල් ලිපිනයේ නිතිපතා පරීක්ෂා කිරීම ගොඩාක් වැදගත්. මොකද ඔබව සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට උනන්දුවක් දක්වන සේවා ආයෝජකයන් ලබා දී ඇති ඊමේල් ලිපිනයට තමයි කෙලින්ම ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේක රෙජිස්ටර් වීමෙන් ඔබට ලැබෙන තවත් බෙනිෆිට් එකක් ගැන සඳහන් කරන්න ඕනේ. මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් and ලැබ්‍රඩෝර් වල තියෙන සජීවී වැඩසටහන් ගැන වලට ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකෙදි ඔබට තියෙන ප්‍රශ්න ගැටලු රැකියා සොයා ගැනීම සම්බන්ධයෙන් වීසා ප්‍රොසෙස් එක සම්බන්ධයෙන් එන ප්‍රශ්න ගැටලු ගැන ඔබට අහලා දැනගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගොල්ලෝ CV එකක් හදාගන්න ඕනි මේ රටට ගැලපෙන විදිය. මේකේ වෙබ්සයිට් එකේම CV ෆෝමැට් එකක් දාලා තියෙනවා. මේ CV හදාගන්න දන්න නැති කෙනෙක් ඉන්නා නම් මම මේ දාලා තියෙන කම්පැනි එකට කතා කරලා මේකට මැච් වෙන විදිහට ඒ ෆෝමැට් එකට CV එකක් හදාගන්න පුළුවන්. ජොබ් ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලද කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග සිටිචො CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන් පැය 24ක සුවන්ශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිනී CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අප සමගින් 072 350 964. ඒ ෆෝමැට් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙයාලට කතා කරලා ඒකේ වර්ඩ් ෆෝමැට් එක ඔයාලට ගන්නත් පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ CV එක හදනකොට ඔයාගේ work experience එයා නම් ඔක්කොම ඇතුළත් work experience professional qualifications ඒ ඔක්කොම ඇතුළත් කරලා තමයි CV එක හදාන්න ඕනේ. වෙන රටවල් වලට apply කරන CV එක මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් and ලැබ්‍රඩෝර් වලට ගැලපෙන්නේ නැහැ. මේකේ ෆෝමැට් එකට අදාළව තමයි ඒ CV එක හදලා තියෙන්න ඕනේ. ඒක විශේෂ ෆෝමැට් එකක්. දැන් සාමාන්‍යයෙන් අපි ලංකාව වගේ රටකට apply කරනකොට ෆොටෝ ඇඩ් කරලා එහෙමනේ හදන්නේ. බොහෝ දුරට මේකට apply කරන CV එක වෙනස්. ඒ නිසා මේ ෆෝමැට් එකට ගැලපෙන විදිහට ඒ CV එක හදලා මේකට අප්ලෝඩ් කරන්න. ඊළඟට ඔතනගේ ෆස්ට් නේම් එක දාන්න තියෙනවා, ලාස්ට් නේම් එක, ඊමේල් ඇඩ්‍රස්, country of residence රට දාන රෙසිඩන්ස් එක තියෙන රට මොකක්ද කියලා දාන්න, citizenship තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් දාන්න, do you have family in Canada කියලා අහනවා. කැනඩාවේ ඔබේ මොකක් හරි ෆැමිලි එකක් තියෙනවද කියලා තියෙනවා නම් yes දාන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ එඩියුකේෂන් ලෙවල් එක අධ්‍යාපන මට්ටම මෙතනින් තෝරන්න O level D level ඩිග්‍රී එකක් තියෙනවද, work experience මෙතන සඳහන් කරන්න තියෙනවා. මොකක් හරි රැකියාවක් කරනවා කොච්චර කාලයක් රැකියාව කරාද විස්තර සඳහන් කරන්න. language එක do you speak English අනිවාර්යෙන් මෙතන yes කියන එක දෙන්න ඕනි. ඊට පස්සේ IELTS හරි මොකක් හරි exam එකක් කරලා තියෙනවා නම් have you taken an English language proficiency exam කියලා අහනවා. එහෙම කරලා තියෙනවා IELTS හරි මොකක් හරි yes කියලා දෙන්න, නැත්නම් no කියලා දෙන්න. ඔගේ first language එක English නම් ඒක ක්ලික් කරන්නත් පුළුවන්. language do you speak French? French ඔයාලා කතා කරනවා නම් yes දෙන්න, නැත්නම් no දෙන්න. ලංකාවේ කට්ටිය ගොඩාක් අයට බැරි නිසා no ක්ලික් කරනවා නම් හොඳයි. ඊළඟට language ගැන අහනවා have you taken a French language proficiency exam? French පුළුවන් නම් proficiency exam එකක් මොනවා හරි කරලා තියෙනවා නම් ඒකට yes දෙන්න, නැත්නම් no දෙන්න. මේකෙන් අහන්නේ ඔබ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල අධ්‍යාපනය ලබන්න කැමතිද කියලා එක තමයි මේකෙන් අහන්නේ. ඒක මෙතන සිලෙක්ට් කරලා
ක්ලික් කරන්න පුළුවන් yes or no. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් yes කියලා දෙන්න. නැත්නම් no කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන register කියන බටන් එක ක්ලික් කරපුවාම ඔබ register වෙනවා මේකට automatically. ඊට පස්සේ ඔබට email හරහා තමයි ඊටු විස්තර සේරම ලැබෙන්නේ. ඔබ සේවා ආයෝජකයෙක් ඔබව තෝරාගත්තොත් email හරහා ඔබව දැනුවත් කරනවා සහ මේකේ තියෙන වැඩමුළු සැසි සඳහාත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. Zoom තාක්ෂණය ඔස්සේ online සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අද අපි අරගෙන ආවේ ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ වීඩියෝ එක නරඹලා විතරක් නෙමෙයි මේකට ඇප්ලයි කරන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. අනිවාර්යෙන් ඔබට රැකියාවක් සොයා ගන්න පුළුවන් කැනඩා වලින් මේක විශේෂ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. අදම ඇප්ලයි කරලා මේ ඔපචුනිටිස් ලබා ගන්න. ඒ වගේම අපේ channel එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔබේ ළඟටම එනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. නැවතත් මේ වගේ හරවත් වීඩියෝ එකකින් අපි ඔබව හමු වෙනවා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.